කියනවා ඩ්‍රෝන කියලා. ඩ්‍රෝනයක් ධාතුන් වහන්සේලා කියනවා ඩ්‍රෝන කියන්නේ මොකක්ද? ඩ්‍රෝන කියන්නේ මගේ රත්තරන් බුදුහාම හොන්දට අහගන්න කන් දෙක පුනීල කරගෙන ඈ. දැන් බුදු පියාණන් වහන්සේ පිරිනොම් පානවා. බුදු පියාණන් වහන්සේ පිරිනොම් පාන්නේ මල්ලව රත්තරන්ගේ උපවත්තන සල්ලුවේනේ. මේ සල්ලුවේ පිරිනොම් පෑම පස්සේ ප්‍රධාන රාජ්‍යයන් 8ක් ඇවිල්ලා මහා දැවැන්ත යුද්ධයක් යන්න කියලා මගේ රත්තරන් අම්මේ. බුදු පියාණන් වහන්සේගේ සිරුර සම්පූර්ණ මිල්ලනවා. එයාලා ඇවිල්ලා. කිමුල්ලන් නුවරින් ඒවා මගදෙන් ඒවා රජගහ නුවරින් ඒ කියන්නේ මේ මගධ රාජ්‍යයේ වේවා. එතකොට තවත් කොසල් රාජ්‍යයේ වේවා. මේ කට්ටිය දැන් පුදුම සටනක් යන්න හදන්නේ. ආයි යන ලොකුම සටන. ගියා නම් මේ ලෝකෙ කියපු ලොකුම සටන. දැන් මල්ලව රද්දරුව කියන අපේ උපවත්තන සල්ලුවෙන් පිරිනම් පෑවේ නිසා අපි දෙන්නේ නැහැ. ඔහොම යනකොට ඔතන හිටිය මගේ රත්තරන් අම්මේ ඩ්‍රෝන කියලා බමුණෙක්. ද්‍රෝණ බමුණ කියලා කියන්නේ මේ රාජ්‍ය නටේම රජුරවන්ට අධ්‍යාපනය දීපු ගුරුවරයා. අපි කාට නැද ගුරුවරුන්ට සලකනවානේ. අන්න ද්‍රෝණ ගර්ජනාවක් කරා. ද්‍රෝණ බමුණ කියලා ගර්ජනාවක් කරා. මොකද්ද ගර්ජනාව? එක එකක් රණ්ඩු වෙන්න හැම නෑ මෙතන. බල අට දෙනාටම ඉගැන්නුවේ මම. එහෙනම් ගුරුවරයෙක් කියලා කියන්නේ මම සාමාන්‍ය මිනිස්සෙක්. ඒ නිසා කිසිම කෙනෙක් රණ්ඩු වෙන්න බෑ. මම සාමාන්‍ය දරුවාට බෙදන්නම්. අන්න ඔයාට බෙදන්නම් කියලා කිව්වන් පස්සේ තමයි පොඩි රත්තරන් හුණ්ඩුවක් වගේ එකක් අරගෙන දැන් අපි කියමු මිනියලු කියලා. ඔක සාමාන්‍ය විදිහට අපි විද්‍යාත්මක පාද ගත්තොත් අපි මරණයක් පිටුවෙන් පස්සේ අලු මුට්ටියක් විතර එනවනේ. එහෙනම් මේක හුණ්ඩුවටක් විතර යන්නේ බෑ. අන්න මගේ රත්තරන් අම්මේ 8කට බෙදුවා කප් එකෙන්. 8කට බෙදුවා. 8කට බෙදුවෙන් පස්සේ රාජ්‍යන් ලස්සන බෙදුවා. ඔතන පොඩි හොරකමක් වුණා හැබැයි. මොකද හොරකම? දන්ත ධාතුන් නාසල 4 9 3 නමක්. ගහගත්තා එකක් ජටාවේ එකක් ඉනේ එකක් කකුලෙන් පාගත්ත නෙමෙයි කකුල ගාවින් තියලා හංගගත්තලු. හරිද? හොරුන්ගේතරු කම්බ හොරු වගේ ජටාවේ තිබිච්ච එක මහා බ්‍රහ්මයා ගෙනිච්චා. හොරකමට නෙමෙයි තියෙන සද්ධාවට. මේ ඉනේ තියෙන එක සද්දෙන් ගෙනිච්චා. යටම තිබිච්ච එක නාගලෝකෙන් ගෙනිච්ච මගේ රත්තරන් අම්මේ. නාගලෝකෙන් ගෙනිච්චා. හරිද? අන්තිමට ඩ්‍රෝන බමුණට මුකුත් නැහැ. ඩ්‍රෝන බමුණ මොකද කරේ? කප් එක ගත්තා. අර බෙදපු කප් එක. අනේ අර කරන් ගිහිල්ලා චෛත්‍යයක් හදලා වන්දනා කරා අපි අම්මේ. හරිද? අන්නර ඩ්‍රෝනටෙන් දැන් සම්පූර්ණ රාජ්‍යයන්ගේ චෛත්‍යයට තියෙනකොට මගේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ එදා සම්පූර්ණ ආදාහනය කටයුතු කරේ උන්වහන්සේ. එතකොට අපේ අජාසත් රජුගේ ප්‍රධාන රජුරෝ අනාගතේ බලනකොට තීර්ථකය ඇවිල්ලා අන්නාගමික ඇවිල්ලා සියලුම චෛත්‍ය විනාශ කරලා ධාතුන් විනාශ කරනවා. ඒ නිසා අජාසත් රජුරන්ට කතා කරලා කිව්වා අජාසත් මහ රජුමනේ රාමග්‍රාමයේ කෝලිය නුවර තියෙන ධාතුන් වහන්සේලා ඇර ඉතුරු සියලු හතරින්ම ධාතුන් වහන්සේලා ගන්න. එතකොට මගේ දෙකක් ගන්න බෑ. අජාසත් රජුරන්ගෙත් ගන්න. ඒ නිසා කිව්වා ඒක හරි අසාධාරණයි. ඔබ වහන්සේ දැන් මේ රාමග්‍රාමයේ කෝලිය නුවර එක ඉතුරු කරනවා. මගේ එකක් දෙන්න ඕනේ. ඒ නිසා කරන්න බෑ. මට ගන්න බෑ. මම ගත්තොත් යුද්ධයක් එනවා. මම ගත්තොත් යුද්ධයක් කරන නිසා කැමති නම් කැමති දෙයකට කරගන්න කියලා. හරිද? පරක් වෙලා නම් මගේ රත්තරන් අම්මලා යන්න. හරිද? ඊට පස්සේ මගේ රත්තරන් බුදු අම්මේ මොකක්ද කරන්නේ? මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ ඍතිකා විහාර බලෙන් තමයි 7 වෙනින්ම ගන්නේ. රාමග්‍රාමයේ කෝලිය නුවර තියෙන ඉතුරු වෙනවා. ඉතුරු 7ම අරගෙන ඉවරලා දාල සංඝටකයක් හදලා ඒක හදන්නේ විශ්වකර්ම සත්දෙවුන්ගේ අනුදැනුම ඇතුව විශ්වකර්ම තමයි දාල සංඝටක හදන්නේ. ඒකේ මැෂින් එක අරින්න පුළුවන් එකම එක්කෙනා මේ ලෝකෙ බිහිුනේ. කවුද? ඒ මැෂින් එක පින්වන්තකමක් තිබුණ එක්කෙනාටයි. එතෙන්ට යන්න නැත්තම් ලං වෙන්නවත් බෑ. එයා තමයි ධර්මාශෝක රජුරුව. ධර්මාශෝක රජුරුව තමයි ඩ්‍රෝන 7ක ධාතුන් වහන්සේලගේ 84000ක් පෙර විහාරස්ථාන හැදුවේ. මගේ රත්තරන් අම්මේ රාමග්‍රාමයේ කෝලිය නුවර ධාතුන් වහන්සේලා ප්‍රශ්නයක් අජාසත් රජුරන්ට ඇහුවා මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගෙන් ගිහලා. මගේ ටිකක් ගත්තා. මොකද එහෙනම් අතන ඉතුරු කරේයි. ඔන්න එතකොට තමයි කියන්නේ මගේ රත්තරන් බුදු අම්මේ මගේ බුදු පියාණන් වහන්සේ ජීවමාන කාලේ ඉන්නකොට අජාසත් මහ රජතුමනි බුද්ධ අධිෂ්ඨානයක් කරා. ඒ තමයි කාශ්‍යප මගේ ඩ්‍රෝන 8කට බෙදෙයි. 8කට බෙදෙද්දී සෑම රාජ්‍යයන් වල තියෙන ධාතුන් වහන්සේලක 7කින්ම ගන්න. අරගත්තන් පස්සේ එක්තනක් තියෙනවා රාමග්‍රාමයේ කෝලිය නුවර තියෙන ධාතුන් වහන්සේලා. මෙන්න මේ චෛත්‍ය රාජන් වහන්සේ වරුසාවට අහුවේ. අහුනවස මේ චෛත්‍ය රාජන් වහන්සේ කැඩෙයි. මේක විතර ධාතුන් වහන්සේලා ඩ්‍රෝන ධාතුන් වහන්සේලා ගහගෙන ගංගානන් නදියට ගංගානන් නදියේ මහ මුහුදට යයි. මහ මුහුදේදී ජයසේන නාරජු ඇවිල්ලා ඒක නාගලෝකෙට ගෙනියයි. අනාගතයේදී ශ්‍රී ලංකා ධරණීතනයේ තුල ගාමිණී අභය නමින් රජ කෙනෙක් පහළ වේවි. එයා ස්වර්ණමාලී නමින් සෑයක් හදාවි. අන්නේ සෑයට සෝනුත්තර නමින් මහරහතන් වහන්සේ නම පහළ වෙලා නාගලෝකෙන් ධාතුන් වහන්සේලා එතන කියලා තැන්පත් කරાવી. මේක බුදු පියාණන් වහන්සේ ජීවමානව ඉදිද්දී අදිෂ්ඨාන කරපු අදිෂ්ඨානයක් අපේ අම්මේ. ඒක තමයි ඔය රුවන්මැලි මහත්තයා තියෙන්නේ. පැහැදිලිද? ඊතුරු 7 වෙනි පිච්චේව තමයි 84000ක් පෙරවිස්ථාන ධර්මාශෝක මහ රජුරු හදන්නේ. ධර්මාශෝක මහ රජුරු එහෙම හදන්න කරපු පින්කම් මොකක්ද දන්නවද?
ඒ කියන්නේ එක්තරා කාලෙක බුදු පියාණන් වහන්සේ නම පිණ්ඩපාතේ වඩිනවා. පිණ්ඩපාතේ වඩනකොට මගේ රත්තරන් අම්මේ චූටි පැටියේ කොම්පිට්ටු හදනවා. කොම්පිට්ටු හදනවා ඈ. දැන් එතන අර වැඩිහිටියෝ ඔක්කොම මේ පාත්‍රයට දාන බෙදනවා. දැන් මේ පොඩි එක්කෙනාට දෙන්න දෙයක් නැහැ. හැබැයි මගේ මනස මාර දියුණුයි. එයා මොකද කරන්නේ? කොම්පිට්ටු කියන්නේ අපේ කෑමනේ. දන්නවනේ. මෙයා මොකද කරන්නේ? කොම්පිට්ටුවක් අදන් ගිහිල්ලා පාත්‍රයට දැම්ම කියන්නකෝ ඉතින්. පාත්‍රයට දැම්මා. හරිද? මගේ බුදු පියාණන් වහන්සේ සීලුම දානේ අයින් කළා. අර වැලි ටික අරන් ගිහලා සක්මන් මළුවේ ඉස්සා. අන්න ඒ නිසා තමයි 84000ක් හිරිවස්ථාන ධර්මාශෝක රජු හැදුවේ. පොඩි එකා තමයි ධර්මාශෝක රජු. හරි?